වසර දහස් ගණනක් පුරා ඉතිහාසයේ වැලි තලාවෙන් වැසී ගිය නමුත් මිනිසුන්ගේ හදවත් තුළ අදටත් නොමැකී පවතින එක් නාමයක් තියෙනවා. ඒ නාමය ඇසෙන විට ඇතමෙක් බිහිතියෙන් සලිත වෙනවා. තවත් පිරිසක් අසීමිත භක්තියකින් හිස නමනවා. ඒ නාමය රාවණා යන්නයි. බොහෝ දෙනෙකුට රාවණා යනු හුදෙක් ඉන්දියානු මහා කාව්‍යයක් වන රාමායනයේ එන දුෂ්ට රකුසකි. නමුත් ලාංකික අපට ඔහු රකුසෙක් නොවේ. ඔහු මේ පොළවේ උපන් මේ පොළව ලෝකයේ ඉහළම තලයකට ඔසවා තැබූ මහා අධිරාජ්‍යයයි. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මිත්‍යාවන්ගෙන් යටපත් කළ ඒ සැබෑ රාවණා ඉතිහාසයේ සැඟවුණු රහස් ගැනයි. ඉතින් අද වීඩියෝ එකට යන්න කලින් අතීත පියවර YouTube channel එක ඔයා තවමත් subscribe කරලා නැතිනම් දැන්ම subscribe කරලා ඒ ළඟම තියෙන notification bell එකත් click කරලම තියාගන්න. අපි මුලින්ම බලමු කවුද මේ රාවණා කියන්නේ කියලා. රාවණා කියන්නේ පුද්ගලයෙකුට කියන නමකට වඩා පදවි නාමයක් කියලා කිව්වොත් ඔයාලා පුදුම වෙයි. හෙළ භාෂාවට අනුව රා යනු හිරුයි. වන යනු පරපුරයි. ඒ අනුව රාවණා යනු සූර්ය වංශික පාලකයා යන්නයි. ඔහු හුදෙක් පාලකයෙකු පමණක් නෙමෙයි. ඔහු විශ්වකර්ම වංශයට සහ මනු වංශයට නෑකම් කියන මහා ප්‍රඥයෙක්. අපේ ජනප්‍රවාදවලට අනුව රාවණා රජුගේ පියා විශ්වවස් මුනිවරයායි. මව කේකසී දේවියයි. ඔහුට සහෝදරයන් ලෙස කුම්භකර්ණ සහ විභීෂණත් සහෝදරියක් ලෙස සුපර්ණිකාත් සිටියා. නමුත් රාවණා අනෙක් අයට වඩා විශේෂ වුණේ ඔහුගේ අසීමිත ධෛර්යය සහ දැනුම පිපාසය නිසයි. ඔහු ශිව දෙවියන් උදෙසා දැඩි තපස් රැක අසීමිත බලයක් ලබාගත් බව ඉතිහාසයේ සඳහන් වෙනවා. නමුත් ඒ බලය ඔහු යෙදුවේ තම දේශයේ අභිවෘද්ධිය සඳහායි. රාවණා කිව්සනින් අපේ මතකයට එන්නේ හිස් 10ක් ඇති රූපයක්. ඇත්තටම මිනිසෙකුට හිස් 10ක් තියෙන්න පුළුවන්ද? මෙන්න මෙතනදී තමයි අපි බුද්ධිමත් වෙන්න ඕනි. රාවණාගේ හිස් 10 කියන්නේ භෞතික හිස් 10ක් නෙවෙයි. එයින් සංකේතවත් කරන්නේ ඔහු සතු වූ මහා ශාස්ත්‍ර 10ක පරිපූර්ණ දැනුමයි. වේදය, ශබ්ද ශාස්ත්‍රය, ජ්‍යොතිෂය, වෛද්‍ය විද්‍යාව, දේශපාලනය, තර්ක ශාස්ත්‍රය ආදී මේ මහා ප්‍රඥාව නිසයි ඔහුට දසගිරි කියන නම ලැබුණේ. ඉතින් හිතන්නකෝ එවැනි දැනුමකින් සන්නද්ධ පාලකයෙක් සිටි රාජ්‍යයක් කෙතරම් දියුණු වෙන්න ඇතිද? දැන් අපි යමු රාවණා ඉතිහාසයේ වඩාත්ම විවාදාත්මක සහ කුතුහලය දනවන මාතෘකාවට. ඒ තමයි රාවණා සතු තාක්ෂණය. අද ලෝකයේ ගුවන් යානා තාක්ෂණය ගැන කතා කරන්නේ රයිට් සහෝදරයන්ගෙන් පසුවයි. නමුත් මීට වසර 5000කට පෙර රාවණා අහස ජයගෙන තිබුණා. ඔයාලා අහලා ඇති දඬු මොනරය ගැන. මෙය හුදෙක් ලීයෙන් කළ කුරුල්ලෙක් නෙමෙයි. පුරාණ ග්‍රන්ථවල විමාන ගැන සඳහන් වෙනවා. මේවා ක්‍රියා කළේ රසදිය තාක්ෂණයෙන් බව ඇතැම් පර්යේෂකයන් පවසනවා. රාවණා රජුට ලංකාව පුරා ගුවන්පත කිහිපයක්ම තිබුණා. වාරියපොළ, තොටුපළ තැන්න, උස්සන්ගොඩ සහ ගුරුළුපොත ඒ අතරින් ප්‍රධානයි. විශේෂයෙන්ම උස්සන්ගොඩ ප්‍රදේශයේ පස් අදටත් රතු පැහැවිලා තියෙන්නේ අතීතයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදු පිපිරීමක් නිසා බව මතයක් තියෙනවා. රාවණා රජුගේ පාලන සමයේදී ලංකාව යනු හුදෙක් දූපතක් නෙමෙයි. එය මුළු ලෝකයටම තාක්ෂණය බෙදා දුන් කේන්ද්‍රස්ථානයක්.
රාවණා රජු කියන්නේ දක්ෂ පාලකයෙක් වගේම අසම සම වෛද්‍යවරයෙක්. අද ලෝකයේ ආයුර්වේදය ගැන කතා කරනකොට බොහෝ දෙනෙක් ඉන්දියාව ගැන හිතුවත් සැබෑ හෙළ වෙදකමේ පියා රාවණා රජු බව බොහෝ සාක්ෂි තිබෙනවා. ඔහු විසින් රචිත වෛද්‍ය ග්‍රන්ථ අදටත් විද්වතුන්ගේ මවිතයට හේතු වෙනවා. රාවණා රජු සතුව තිබූ අග්නි වෙදකම සහ නිල වෙදකම කොතරම් ප්‍රබලද කියනවා නම් යුද පිටියේදී මාරාන්තික තුවාල ලබන සොල්දාදුවන්ව ඉතා කෙටි කලකින් සුවපත් කිරීමට ඔහුට පුළුවන් වුණා. අපි හැමෝම දන්නේ සීගිරිය හැදුවේ කාශ්‍යප රජු කියලා. නමුත් නව පර්යේෂණවලට අනුව සීගිරිය යනු රාවණා රජුගේ ආලක මන්දාව හෙවත් අහස් මාලිගයයි. කාශ්‍යප රජු කළේ තිබූ මාලිගයේ ප්‍රතිසංස්කරණය කිරීම පමණක් බවට මතයක් තිබෙනවා. සීගිරිය පර්වතයේ මුදුනට ජලය ගෙන ගිය තාක්ෂණය අදටත් ලෝකයට රහසක්. රාවණා රජුගේ කාලයේදී මෙම පර්වතය මනස්කාන්ත මාලිගයක් ලෙස තිබූ අතර එහි තිබූ ස්ෆටික තාක්ෂණය මගින් රාත්‍රී කාලයේදී පවා ආලෝකය ලබාගත් බව පැවසෙනවා. සීගිරිය යනු හුදෙක් බලකොටුවක් නෙවෙයි. ඒ රාවණා රජුගේ විශ්වීය බලය විදහා පෑ මධ්‍යස්ථානයක්. දැන් අපි යමු වඩාත් සංවේදී කොටසට. ඒ තමයි රාවණා රාමා යුද්ධය. රාමායනේ කියවෙන්නේ රාවණා පරාජය වූ බවයි. නමුත් හෙළ ඉතිහාසයේ එන්නේ වෙනත් කතාවක්. රාවණා රජු කිසිවිටකත් රාම අතින් පරාජය වුණේ නැහැ. මෙහිදී සිදුවූයේ විශාල පාවාදීමක්. රාවණා රජුගේ සහෝදරයා වූ විභීෂණ රාවණාගේ රාජ්‍ය රහස් සහ රාවණාගේ දුර්වල තැන් රාමට පැවසුවා. රාවණා රජු සතුව තිබූ අමෘතය සහ ඔහුගේ නාභියේ තිබූ රහස්‍ය ශක්තිය ගැන රාම දැනගත්තේ විභීෂණ හරහායි. රාවණා සීතා දේවියට සැලකුවේ දියණියකට මෙන් ගෞරවයෙන්. ඇයව තබා සිටි අශෝක වනය කියන්නේ ඇයට අවශ්‍ය සියලු පහසුකම් තිබූ ඉතාමත් සුන්දර ස්ථානයක්. බොහෝ දෙනෙක් අසන ප්‍රශ්නයක් තමයි රාවණා රජු ඇත්තටම මිය ගියාද කියන එක. හෙළ ජනප්‍රවාද පවසන්නේ රාවණා රජු මිය ගියේ නැති බවයි. ඔහු නිද්‍රාශීලී තත්වයක පසුවන බව විශ්වාස කරනවා. රාවණා ඇල්ල පසුපස ඇති මහා ගුහාව තුළ රාවණා රජුගේ දේහය අදටත් ආරක්ෂිතව පවතින බව කියවෙනවා. අවසාන වශයෙන් රාවණා කියන්නේ අතීතයට පමණක් සීමා වූ චරිතයක් නෙවෙයි. ඔහු අපේ තාක්ෂණය, අපේ වෙදකම සහ අපේ අභිමානයයි. ඉතිහාසයේ ලියන්නේ ජයග්‍රාහකයින් විසින් වුවත් සත්‍ය යම් දිනක පොළව පලාගෙන මතුවෙනවා. ඔයාලා මේ කරුණු ගැන මොකද හිතන්නේ? රාවණා රජුගේ තාක්ෂණය අද ලෝකයට නැවත අවශ්‍යයි කියලා ඔයාලා හිතනවද? ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වටින වීඩියෝ බලන්න අතීත පියවර YouTube channel එක subscribe කරන්න. ඉතිහාසයේ තවත් සැඟවුණු රහසකින් අපි නැවත හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.